විශ්ම කර්ම දිවියන් වැඩලා. ඔය දෙන්නගේ ග්‍රහ පොරොන්තන් අගියට ගැලපෙනවා. මුතු කෙලිට නොවේ අපට උරු හදන්නට විශ්ම කර්ම දිවියන් වැඩලා. මහා සම්මතේ රජුමෙන් දීකකිනින්නට හතර වරිගේ පෞරෙන් බැඳිලා පොරොන්දමින් ලෙවන් සනසලා නැකත් සදාලා. රුධිර පරීක්ෂණ වාර්තානුව ඕගොල්ලෝ තැලසීමියා වාහකයෝ බව තහවුරු වෙලා තියෙනවා. ඒ හින්දා ඔය දෙන්න අතර සිද්ධ වෙන විවාහය අපිට අනුමත කරන්න නම් බෑ. මොකද තැලසීමියා වාහකයෝ දෙදෙනෙක් අතර සිද්ධ වෙන විවාහයෙන් මහා තැලසීමියා රෝගියෙක් බිහි වෙන්න ලොකු අවදානමක් තියෙනවා. එහෙම කිව්වට අපි කොහොමද අසේල වෙන්නේ? අපි ඔක අමතක කරමු. ඕවා හිතනනම් කොහොමද? හිල කුල සිරිතට මංගල අෂ්ටක කියලා දෙංගිලි බඳ අත පෙන් වඩලා. රන් කිරේ හිලව්වට කිරිකඩ සේලය පුදලා හතර වරිගේ සම්මත දරු කැබ මෝරාලා. සුරයන්නද අසුරු නිතක් බැලුම් හිලාලා. සඳුනේ ගැලපුණානේ සියලු පුරුන්දම් මගේ ලඳුනේ නොගැලපිලා රුධිර පුරුන්දම් අපි ගලපලනේ රුධිර පුරුන්දම් අපි ගලපලනේ වෛද්‍ය උපදෙස් නිසිලස පිළිපැද්දන අසේලටත් නදීකටත් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් උරුම වෙන්නේ නැහැ. හෙටලව උපදින අපේ දරු සිඟිත්තන් රුධිර තැලසීමියා රෝගයෙන් වළක්වා ගැනීම ඔබ සතු යුතුයකමක්. ඒ නිසා යුග දිවිය ආරම්භන්න සැරසෙන සෑම දිනෙකම ලේ බින්දක් පිරික්සා තමා තැලසීමියා වාහකයේ යන වග සැකහැර දැනගන්න. ඉර මණ්ඩල ගිනි තබා